Hi guys, welcome to our YouTube channel. අපේ YouTube channel එකේ පළවෙනි vlog එක තමයි මේ තියෙන්නේ. මේ පොය දවසේ අපි ගියේ මිහින්තලයට. මිහින්තලයට යද්දී කිසිම අදහසක් තිබුණේ නැහැ vlog එකක් කරන්න. මේ channel එක පටන් ගන්නේ යාළුවෝ ටිකකුයි තව නංගිලා මල්ලිලා ටිකකුයි එකතු වෙලා. ඉතින් මේ මල්ලි කෙනෙක් තමයි මේ වීඩියෝ ක්ලිප් ටිකත් අරගෙන තිබ්බේ. එයා තමයි මිහින්තලේ ඉඳන් එනකොට කිව්වේ අක්කේ vlog එකක් කරමු කියලා. ඉතින් එයාත් මේ වීඩියෝ හම්බෙත් තමයි අරගෙන තියෙන්නේ. යනකොට අපිත් එක්ක ගෙවු මාම කෙනෙක් JBL එක්කුයි මයික් එක්කුයි ගෙනත් තිබ්බා. ඉතින් අපි එකෙන් සින්දු කිය නටනට තමයි ගියේ. ඉතින් මේ ඒ වීඩියෝ ක්ලිප් ටිකක් බලන්නකෝ. මෙතන තිබුණු පත් දන්සලනුත් පත් කාලා අපි ආයෙත් සින්දුවක් කියාගෙන මිහින්තලයට යන්න පටන් ගත්තා. දන්සල් ගොඩක් අපිට හම්බුණා. එකකවත් වීඩියෝ ක්ලිප් නම් ගත්තේ නැහැ. vlog එකක් කරමු කියපු හේසර මල්ලිම තමයි මේ වීඩියෝ ටිකත් අරගෙන තියෙන්නේ. ආයක පැත්තකට වීඩියෝස් ටික අරගෙන නැහැ. එඩිට් කරන මටත් පිස්සු වගේ. මිහින්තලයට ගියාද කවුරුත් මිහින්තලයට නැංගේ නැහැ. හැමෝම උත්තර වෙලා නටනට හිටියේ. මේ නටනට ඉන්නකොට ටික වෙලාවකින් අපේ මල්ලිලා ටික කිල්ලා යාළුවෙක් එක්කන් ආවා. ඒ යාළුවා කවුද කියලා ඉස්සරහට තියෙන වීඩියෝ වලින් බලන්නකෝ. මේ ඉන්නේ මං කියපු යාළුවා. කොහොමද යාළුවාගේ ඩාන්ස් එක? ලස්සනයිනේ. මෙතනට වෙලා ඇති වෙනකන් නටනට ඉඳලා අපි ඔක්කොම ආයෙත් ගෙදර එන්න කියලා පිටත් වෙලා ආවා. අපි කැකිරාවට එනකොටම ගොඩක් හවස් වුණා. ඊට පස්සේ කැකිරාවට ඇවිල්ලා කට්ටිය තීරණය කළා රන්දෙනිය පන්සලට ගිහිල්ලා එතන තොරණ බලලා එන්න. මේ පන්සලේ ධාතු බැඳලා අපි වංගගිරියක් තිබ්බා. මේකේ ගෝරිල්ලෙක් වගේ ඇඳගත්ත කෙනෙක් හිටපු නිසා හොල්මන් ඇති කියලා තමයි ගියේ. ඇත්තටම පාර වර්ධින්න හදලා තිබ්බ මේ ගෝරිල්ලගෙන් තමයි පාර අහගෙන එළියට ආවේ අපි. ඊට පස්සේ අපි ගෙදර ආවා. මේ පොයට පහුවදා දවසේ ගමේ කට්ටියක් දන්සලක් දුන්නා. ඒ දන්සලට යන ගමන් තමයි මේ. මෙතන අපේ ගමේ කට්ටිය දන්සල දුන්නේ. එතනට ඔයා ටිකක් වෙලා ඉඳලා එතන තව දන්සල් දෙක තුනක් තිබ්බා. ඒකටත් ගිහිල්ලා අපි ආයෙත් ගෙදර ආවා. මේ තුන්වෙනි දවස එදා ගමේ දන්සල දීපු නැන්දලා අනුරාධපුරේ යනවා කියලා අපිටත් එන්න කිව්වා. ඊට පස්සේ වන්නලිසෑයටයි උඩමළුවටයි ගිහිලා මාකට් පාරේ තිබ්බ තොරණක් බලාගෙන අපි ආයෙත් ගෙදර ආවා. සභාපතිතුමා කයි මේ සෙත දෙන්නේ
තවත් මේ වගේ සොඳුරු මතකයකින් හම්බෙනකල් දැනට ගිහින් එන්නම්. බයි.